අයිබෝන් අද කතා කරන්න යන්නේ වාහනවල එයාබැක් සම්බන්ධව. දැන් එයාබැක් සම්බන්ධව කිව්වම දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර අය වාහනවල වැරදි විදිහට වාහන පාවිච්චි කරන හින්දා එයාබැක් ඩිප්ලොයි වෙන එක සමහරක් වෙලාවට වැළැක්වෙනවා. සමහර වෙලාවට බොහොම භයානක විදිහට එයාබැක් ඩිප්ලොයි වෙන්නේ. සමහර අය එයාබැක් කවර් කරනවා. මේ වගේ දේවල් කරනවා. ගොඩක් අය කරන්න මේක නොදැනුවත්ව. ඒ ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. වාහනයක එයාබැක් තියෙනවා නම් අද බොහොමයක් වාහනවල එයාබැක් තියෙනවා. බර වාහනවල ඇරින්න අනික ලංකාවට එන බර වාහනවල ඇරින්න අනික හැම වාහනයක වගේ එයාබැක් තියෙනවා. ඒ හින්දා මම හිතුවා මේක වැදගත් වෙයි කියලා. ඉස්සෙල්ලා පටන් ගමු ඩ්‍රයිවර් සයිඩ් එකෙන්. දැන් මෙතන තමයි ඩ්‍රයිවර් සයිඩ් එකේ ඩ්‍රයිවර්ගේ එයාබැක් එක තියෙන්නේ. රයිට්? මේක ඕපන් වෙලා තමයි එයාබැක් එක ඩිප්ලොයි වෙන්නේ ඇක්සිඩන්ට් එකකදී. ඒකින්ද ඔයා ඩ්‍රයිව් කරනකොට කිසිම වෙලාවක මෙන්න මේ විදිහට එයාබැග් එක කවර් වෙන විදිහට අත තියාගෙන යන්න එපා. රයිට්? කිසිම වෙලාවක අත තියාගෙන යන්න එපා. ඇක්සිඩන්ට් එකකදී එයාබැග් එක ඩිප්ලොයි වෙනකොට මේ අත එනවා මෙහෙම. රයිට්? අත ඇවිල්ලා ඔයාගේ මූණේ වදී. එතකොට අතට ඔබේ මූණට හානියක් වෙන්න පුළුවන්. රයිට්? තවත් සමහර අය කරන වැරද්ද තමයි මේක. පැසෙන්ජර් සයිඩ් එකේ එයාබැග් එක තියෙන්නේ මෙතන. ඔයාලට පේනවද මේ එයාබැග්? මේ ඩෑෂ්බෝඩ් එක මේක කඩාගෙන තමයි එයාබැග් එක එළියට එන්නේ. එතකොට මේ එයාබැග් එකවට කිසිම දෙයක් තියන්න එපා. සමහරක් අය ෆෝන් තියනවා. සමහරක් අය ටිෂු පේපර්ස් තියනවා. මේ ටිෂු බොක්ස් තියනවා. මේ කිසි දෙයක් තියන්න එපා. තියෙන එක ඔක්කොම විසික් කරගෙන තමයි. ඔයාගේ පැත්තට ගොඩක් වෙලාවට විසික් කරගෙන තමයි මේ එයාබැග් එක ඩිප්ලොයි වෙන්නේ. රයිට්? ඒ වගේම සමහර අය මේ ඩෑෂ්බෝඩ් එකට කකුල තියාගෙන යනවා. මම දැකලා තියෙනවා පොඩි අය ගොඩක් පොඩිව බාලා මේ ඩෑෂ්බෝඩ් එකට කකුල තියාගෙන යනවා. මොකද වෙන්නේ? හදිසි ඇක්සිඩන්ට් එකකදී මේ එයාබැග් එක ඩිප්ලොයි වෙනකොට මේ කකුල් එක්කම තමයි එයාබැග් එක එන්නේ. කකුල කැඩෙන්න පුළුවන්, කොන්ද කැඩෙන්න පුළුවන්, මේ වගේ ලොකු හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේ එයාබැග් තියෙනවට කිසිම දෙයක් තියන්න එපා. මොකද එයාබැග් එක ඩිප්ලොයි වෙන්නේ ඒ දේවලුත් අරගෙන තමයි එළියට එන්නේ. රයිට්? මේ තියෙන ඩ්‍රයිවර් සයිඩ් එකේ එයාබැග්. ඩ්‍රයිවර් සයිඩ් එකේ සීට් එක. බලන්න මේ සීට් එකේ මෙතන තියෙන එයාබැග් කියලා. රයිට්? මෙතනත් තියෙන එයාබැග් කියලා. රයිට්? දැන් එහා පැත්තේ සීට් එකේ බැලුවොත් මේ පැත්තේ නෑ, නමුත් එහා පැත්තේ තියෙනවා. රයිට්? එහා පැත්තේ තියෙනවා එයාබැග් කියලා. ඇයි මෙහෙම තියෙන්නේ? මේකට හේතුව තමයි ඇක්සිඩන්ට් එකක් වෙනකොට මෙතනින් එයාබැග් එකක් මේ පැත්තට ඩිප්ලොයි වෙනවා. මෙතනින් එයාබැග් එකක් මේ පැත්තට ඩිප්ලොයි වෙනවා. ඒ කියන්නේ මේ සීට් එක ඇතුලේ එයාබැග් දෙකක් තියෙනවා. සමහරක් අය මොකද කරන්නේ? මේකට සීට් කවර් දානවා. මෙහෙමයි. සීට් කවර් දාන්න පුළුවන්. හැබැයි එයාබැග් කම්පැටිබල්. ඒ කියන්නේ මේ මොඩල් එකට විශේෂයෙන් හදපු එයාබැග් ඩිප්ලොයි වෙනකොට ඒකට අවිහිරයක් නොවන විදිහට හදපු සීට් කවර් තියෙනවා. ඒක මිල අධිකයි. ඉතින් ඒ වගේ සීට් කවරයක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළඳපොලේ තියෙන සාමාන්‍ය සීට් කවර් අරගෙන මේක වැහෙන්න නම් දාන්න එපා. මොකද ඕගොල්ලෝ දැම්ම කියන්නේ අනතුරකදී එයාබැග් එක ඩිප්ලොයි වෙන්න ඉඩක් නැහැ. රයිට්? මේ පැත්තේ ඩිප්ලොයි වෙන්න ඉඩක් නැහැ. එතකොට කොහෙද එයාබැග් එක ඩිප්ලොයි වෙන්නේ? රයිට්? එතකොට ඔයාට ලොකු හානියක් වෙනවා. ඒ වගේ තමයි මම කලින් වීඩියෝ එක කිව්වා අපි මේ විදිහට කැමරාවක් හයි කරොත් මේ කැමරාව හයි කළා මේක වයර් එක මෙහෙම ගෙනහිල්ලා පල්ලෙහා ෆියුස් බොක්ස් එකට ගෙනියනවා කියන්නකෝ. මං කිව්වා මෙතන එයාබැග් කිසිම වෙලාවක කවර් කරලා වයර් අදින්න එපා කියලා. ඒ වගේම තමයි මේවා ගැලෙව්වට පස්සේ මේවේ ක්ලිප් තියෙනවා. ඒ ක්ලිප් හරියට දාන්න, ඒ ක්ලිප් හරියට දැම්මේ නැත්නම් ඒ ක්ලිප් මේ පැනල් ගලවගෙන තමයි එයාබැග් එක එළියට එන්නේ. මොකද මේක සයිඩ් කරන එයාබැග් එක මේ හරිය ඉඳන් මේක දිගටම තියෙනවා. ඒ වාහනය අනුව මේක දිගටම සයිඩ් කරන එයාබැග් එක තියෙනවා. ඉතින් ඒ එයාබැග් ඩිප්ලොයි වෙන එක කිසි වෙලාවක අවහිර කරන්න එපා. ඒවා උඩින් වයර් අදින්න එපා. මේ ප්ලාස්ටික් පැනල් ගැලෙව්වොත් ඒවයි ක්ලිප් හරියට දාන්න. එහෙම දැම්මේ නැත්නම් ඒ ක්ලිප් ටිකත් ගලවගෙන තමයි එන්නේ. මොකද සමහර වාහනවල මේ පැනල් වල තියෙනවා ක්ලිප් යකඩ ක්ලිප්. ඒ ක්ලිප් ගැලවිලා විසි වුණොත් ඕගොල්ලන්ගේ ශරීරයට ලොකු හානියක් වෙනවා.
ඒ වගේම තමයි එයා බෑග් එකට අමතරව තව එකක් කියන්න හිතුණා. මේ තියෙන child seat, right? මේ ලංකාවේ ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නැහැ. මොකද හේතුවක් තියෙන්නේ මිල අධිකයි මේ ප්‍රශ්නේ හින්දා. නමුත් මේවෙන් වෙන්නේ ඇත්තටම ජීවිත ආරක්ෂා කරන එක. මොකද පොඩි එක්කෙනෙක් මෙතන තියාගෙන යනවා කියලා හිතන්නකෝ. මොකක් හරි අනතුරකින් එයා බෑග් එක ඩිප්ලොයි වුණොත් එයා බෑග් එක ඇවිල්ලා පොඩි එක්කෙනාගේ ඇඟේ වැදිලා ඔයාගේ ඇඟේ වදිනවා. right? ලොකු අනතුරක් වෙන්න පුළුවන්. right? ඉතින් මේ වගේ child seat දාලා වාහනේ පිටිපස්සේ තිබ්බොත් කාටවත් කරදරයක් අනතුරක් වෙන්නේ නැහැ. මොකද මේකේ දෙපැත්තේ එයා බෑග් තියෙනවනේ. එයා බෑග් ඩිප්ලොයි වෙලා මෙයා ආරක්ෂා වෙනවා. දැන් මට ඒ දේ ගැන තමයි කතා කරන්න ඕනුනේ. ඉතින් අර මම මීට කලිනුත් වීඩියෝ එකක් දැම්මා. ඔටෝමොබයිල් කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් වෘත්තියක්. ඒක හරියට දැනගෙන කරන්න ඕනේ. සමහරක් අය YouTube බලලා සමහර රිපෙයාර් කරනවා. කරන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් විශේෂයෙන් එයාබෑග් සම්බන්ධව එයාබෑග් තියනවට වයර් අදිනවා නම් මේ වගේ දේවල් කරනවා නම් එයාබෑග් වලට සම්බන්ධ පැනල ගලවනවා නම් ඒවා දැනගෙන හරියට කරන්න නැත්නම් එයාබෑග් ඩිප්ලොයි වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ තියෙන පාර්ට්ස් ඔක්කොම ගලවගෙන ඇවිල්ලා එයාබෑග් එකත් එක්කම ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ඇඟේ වදින්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයා මොනවා හරි මොඩිෆිකේෂන් එකක් කරනවා නම් ඒ වගේ මේ වගේ කැමරාවක් හයි කරන වගේ මොඩිෆිකේෂන් එකක් කවුරු හරි කරනවා නම් ඒක ප්‍රොෆෙෂනල් කෙනෙක් ලව්ව කරගන්න. මොකද සාමාන්‍ය ලව්ව කරගන්න එපා. මොකද මේ එහෙම වුණොත් ඒ අය දැනුම නැතුව එහෙන් මෙහෙන් වයර් ඇදලා දාලා එයා බෑග් එකක් උඩින් වයර් එකක් ඇද්දොත් අනතුරකදී ලොකු හානියක් වෙනවා.